සෞදි යන්න බයයිද? බය වෙන්න එපා. ඔයාලා ලංකාවට එනකම් අවුරුදු දෙකේ කොන්ත්‍රාත් කාලේ පුරාවටම අපි ඔයාලත් එක්ක. ඉතින් ඔයාලා ජනකාන්ත ට්‍රැවල්ස් අපෙන් දැකලා ඇති මීට කලින් කුවේට් යන පිරිස, ඩුබායි යන පිරිස. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ සෞදි වලට අද විදේශගත වන පිරිසක් ඔයාලට පෙන්වන්න මේ කට්ටියට වැඩ කටයුතු ටික උනේ කොහොමද කියලා බලන්න. ඉතින් රැඳිලින්න වීඩියෝ එකත් එක්ක මේ යන්නේ කටුනායක ඉඳලා සෞදි වලට. දහසක් බලාපොරොත්තු හමුවේ තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් පවුලකට දාන්න නොයෙක් බලාපොරොත්තු තියාගෙන විදේශගත වෙන්න ඉන්න දිරිය කාන්තාවන් රසක් තමයි අද විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ සෞදි රාජ්‍ය බලා. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් විස්තර අහලා බලමු කොහොමද අපේ සේවාව, ඒගොල්ලන්ට කොච්චර කාලයක් ගියාද අපි මේ වැඩ ටික ඔක්කොම සියල්ල වෙන්න. ඒ වගේම ඒගොල්ලන් ගේ තෝරගනිද්දී ඒගොල්ලන්ට අපි සම්පූර්ණ නිදහස ලබා දුන්නා. ඒක ඒ විදිහමද කියන එකත් අපි ඒගොල්ලන්ගෙන්ම අහලා බලමු. අයිබෝන් මිස්. මට දැනගන්න පුළුවන්ද මිස් අපිත් එක්ක සම්බන්ධ වෙලා කොච්චර කාලයක් ඇතුළත මේ වැඩ ටික ඔක්කොම වුණාද කියලා? සති දෙකමාරක් වගේ ඇතුළත හැමදේම කම්ප්ලීට්. හරි. එතකොට මිස් මොන රටටද යන්න බලාපොරොත්තු වෙන්නේ දැන්? හරි. එතකොට ගොඩක් අය බයයි සෞදි වලට යන්න නේද? එතකොට මිස් දන්නවනේ කොහොමද සෞදි රටේ දැන් තියෙන නීති රීති ලිහිල්. එතකොට ඒ එක්ස්පීරියන්ස් එකත් එක්කනේ මිස් කොහොමද යන්න සෞදි යන්න මේ තෝරගත්තේ. එතකොට මිස් දැන් යන ගෙදරට අපි මිස්ට තෝරගන්න, මිස්ට යන ගේ තෝරගන්න මිස් අපි කොච්චර නිදහසක් දුන්නද? ඒක මගේ කැමැත්තටම තෝරගන්න ඕගොල්ලෝ ඉඩ ඇරියමට මට හිත කතා කරන්න අවස්ථාව ලැබුණා. ගේ තෝරගැනීමේදී සම්පූර්ණම මගේ කැමැත්තට තමයි ගේ තෝරගත්තේ. මිස් කොන්ටත් එක කතා කරා නේද? කතා කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම සතුටුයි ගැන. මිස්ට අපේ ජනකාන්තික ගැන මොනවද කියන්න තියෙන්නේ? රට යන්න හොඳම තැන. මොකද මං කලියෙන් රට ගියා, කුවේට් එකට ගියා. ඒජන්සියක්වත් දැකලවත් නෙමෙයි මං ගියේ. ගොඩක් අසරණ වෙලා නැත් වෙලා තමයි ආවේ. මේ සැරේ මේ මං දන්නවා මට හොඳට විශ්වාසයි. රට යන්න නම් හොඳම තැන ජනකාන්ත. Thank you මිස්. බොහොම ස්තුතියි. මිස්ගේ නම මොකද්ද? නදිකයි. හරි. දැන් මිස්ට මේ වැඩ ටික කරගන්න කොච්චර කාලයක් ගියාද අපෙන්? සාමාන්‍යයෙන් සතුටුමත් වගේ කොහොමද අපෙන් ලැබුණ එක්ස්පීරියන්ස් එක? ඇත්තටම හොඳයි. ඇත්තටම සතුටුයි ඉතින්. වගකීමකින් යුතුව අපිට ඉතින් ඇත්තටම ජනකාන්ත ඒජන්සිය පිළිබඳ ඇත්තටම ලොකු සතුටක් කියන්නේ. ඒක විශ්වාසයකින් යන්න පුළුවන්. එතකොට පළවෙනි පාර්ට් එකට යන්නේ නෑ. මේ යන්නේ 21 වෙනි වතාවට. අයිබෝන් මිස්. අයිබෝන්. මිස්ගේ නම මොකක්ද? චමෝටි. වයස කීයද? 21යි. එතකොට අපේ ජනකාන්තික ගැන මිස් කොහොමද දැනගත්තේ? දැනගේ සෝෂල් මීඩියා Facebook මාර්ගයෙන්. හරහා. එතකොට මිස් අපිවම තෝරගන්න හේතුව මොකක්ද? ගොඩක් හොඳයි කියලා හැමෝම කියපු නිසා තමයි. හරි, මට දැනගන්න පුළුවන්ද මිස් දැන් රට යන්න මෙච්චර රටවල් තියෙනවානේ. විදේශගත වෙනවා නම් ඕන තරම් රටවල් තියෙනවා නේද? ඒ අතරින් සෞදි රාජ්‍ය බලාම යන පිටත් වෙන්න හේතුව මොකක්ද? ඒක තෝරගන්න හේතුව මොකක්ද? සෞදි ඒකම තෝරගත්ත ඉතින් හොඳයි කියලා හිතුණා. ඒක තමයි. හරි. මට කියන්න මිස්ට අපෙන් මේ වැඩ ටික වෙන්න කොච්චර කාලයක් ගියාද? මට නම් මාස 5ක් වගේ ගියා. යුද්ධේ ආපු හින්දා චුට්ටක් කල් ගියා. ඒක ඉවර වෙච්ච ගමන් ඉක්මනට කරලා දුන්නා. මිස්ට එතකොට අතර කමිෂන් මුදලක් හම්බුණාද? හරි. බොහොම ස්තුතියි. පරිස්සමෙන් ගිහින් යන්න. මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කෝල් කරන්න. අපි ඕන වෙලාවක ඔයගොල්ලෝ ගැන හොයලා බලන්න. රැයක් දවල්ක් නැතුව කැපවීමෙන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ කොන්ත්‍රාත් කාලය ඉවරනකම්ම අපි ඔයගොල්ලෝ ගැන හොයලා බලනවා. නැවත ලංකාවට එනකම්ම ඕන වෙලාවක ඕනම දෙයකට කෝල් කරන්න. வணக்கம் உங்களோட பேர் என்னம்மா? ஓகே, நீங்க எந்த ஊர்ல இருந்து வரீங்க? நான் சிங்கூர்ல இருந்து வரேன். ஜனகாந்த டிராவல்ஸ் பத்தி நீங்க என்ன நினைக்கிறீங்க? நான் நான் ஒன்றும் தெரியாம தான் பரவாயில்லை. ஆனா பயம் இல்லாம தைரியமா அவங்க எங்களுக்கு எந்த இதுவும் குழப்பமும் இல்லாம எல்லாம் நல்ல சொல்லி தந்தாங்க. சவுதிக்கு போறேன் நான் இங்க இருந்தே போக முதல்ல வீடு எனக்கு கேட்டாங்க, எடுத்து தந்தாங்க. நல்ல வீடு தான். இப்ப சிலர் என்ன நினைக்கிறாங்கன்னா சவுதி அப்படின்ற நேரம் சட்டத்திட்டங்கள் அதிகமா இருக்கு, பயம் அப்படின்னு நினைக்கிறாங்க. நீங்க போறதுக்கு முன்னாடி நீங்க உங்களுடைய வீடை தேர்ந்தெடுத்துட்டு போனீங்களா அப்படின்ற மாதிரி? இல்ல, நாங்க தேர்ந்தெடுத்துட்டு தான் போறோம். ஆனா பயம் இருந்தா நம்ம செய்யறது தவறு இல்ல தானே, அவங்க அப்படி செய்யறாங்க. மத்தபடி வேற ஒன்றும் இல்லை. சவுதி அவ்வளவு பயம் இல்லாம இல்லை. நான் இதோட 2வது தினம் போறேன். எந்த பிரச்சனையும் இல்லை. உங்களுக்கு நல்ல அனுபவம் இருக்குனால நீங்க பயம் இல்லாம போறேன். எந்த பிரச்சனையும் இல்ல சவுதில அந்த அளவுக்கு. நான் 3 வருஷம் இதோட 2வது தினம் போறேன்.
இப்ப நீங்க உங்களுக்கு அடுத்து சவுதி நாட்டுக்கு போறவங்களுக்கு நீங்க என்ன சொல்ல விரும்புறீங்க? பயம் இல்லாம போகலாம். சவுதியில பிரச்சனை இருந்தாலும் நம்ம தைரியமா இருந்தா எந்த பிரச்சனையும் வராது. பிரச்சனை இல்லை. சரி, நீங்க இப்ப எங்களை நம்பி 2 வருஷம் போற மாதிரி உங்களோட நாங்க 2 வருஷமும் என்ன செய்வோம், பாதுகாப்பான முறையில உங்களுக்கு எந்த பிரச்சனைகள்னாலும் நாங்க ஜனகாந்தா டிராவல்ஸ் நாங்க உங்க கூடவே இருக்கோம். சரி, அதை சுற்றி நீங்க எந்த விதமான பயமும் இல்லாம நீங்க போயிட்டு உங்களுடைய ஸ்பான்சர் கிட்ட நீங்க பேசிட்டு போறீங்க. அதை சுற்றி அவங்க இப்படித்தான் அப்படின்றது தெரிஞ்சிருக்கும். அதையும் மீறின சில சிக்கல்கள் வந்து சொன்னால் நீங்க எங்களை கண்டிப்பாக தொடர்பு கொள்ளலாம். சரியா? ஓகே, பை. தேங்க்யூ. ආයිබෝන් හරිම කාර්යබහුල දවසක් නේද? එතකොට සත්‍යයද මිස් සෞදි බලා යන්න පිටත් වෙන්න හේතුව මොකක්ද? ගෙදර පුතාගේ අම්මගේ අලුතෙන් නිම කරන ගෙදර අලුතින් හදන ගෙදරට අවශ්‍ය උපකරණ ගන්න. ඒ දේවල් තමයි ඒ බලාපොරොත්තු වෙන්නේ. යන්නේ අලුතෙන් ගේ හදාගන්න, ගෙදර ඉතුරු ඇට ටික පිළිවෙලක් කරගන්න එහෙම. එතකොට මිස් මට දැනගන්න පුළුවන්ද ඔයා සෞදි රාජ්‍යම තෝරගන්න හේතුව මොකක්ද? වෙන ඕන තරම් රටවල් තියෙනවානේ. එහෙම විශේෂයක් නැහැ. ඉතින් මට හිතුණා සෞදි හොඳයි කියලා. ආරස්සාව තියෙනවා. ඔව්, දැන් ගෘහ සේවිකාවක් සාමාන්‍යයෙන් යන්න පුළුවන්. හොඳම ඒ කියන්නේ රටවල් අතරින් ආරක්ෂාව සහිත තියෙන ආරක්ෂා උපරිමයෙන් තියෙන රටක් තමයි සෞදි කියන්නේ. එතකොට මට දැනගන්න පුළුවන් මිස් අපිව හොයාගත්තේ කොහොමද? සෝෂල් මීඩියා හරහා ඒකෙන් තමයි හොයාගත්තේ. අපෙන් ලැබිච්ච ඒ කියන්නේ සේවාව මිස්ට මේ තැනට එන්න කොච්චර කාලයක් ගියාද, අපේ කොච්චර හොඳ සේවාවක් හරි වැරදි දෙයක් හරි වුණා නම් කියන්න පුළුවන් මේ වෙලාවේ. මම ආවේ මාර්තු 10 තමයි ආවේ. එදා ඉඳන් ඉතින් මගේ කටයුතු මම කරගත්තා. ඒ වගේම ඔෆිස් එකෙන් ගොඩක්ම හොයලා බලලා ඒ දේවල් වලට සහයෝගය දුන්නා. ගොඩක් හොඳයි. Thank you. ඔයාලට සිම් එකේ සියලුම දේවල් දේවි ඔෆිස් එකට ගිහපු ගමන්. හරිනේ? ඩෙලිවර්ලා ඊට පස්සේ මේ කතා කරන්න පැකේජ් එකක් දේවල් ඔක්කොම දේවල් ටික දාලා දේවි ඔෆිස් එකට. කොහොමද Wi-Fi කනෙක්ට් කරලා දෙනවා. දන්නවනේ එක්ස්පීරියන්ස් කට්ටිය නම් ගියපු කට්ටිය ඔක්කොම රෙඩි කරලා දෙනවා කියලා. මේ මිස්ටර් ෆස්ට් ටයිම් එක කෙනෙක් කියන්නේ. සෞදි ගියපු කෙනෙක් කියන සෞදි මගලින් ගිහලා දෙනවානේ. මිස්ටර් සෞදි ගිහලා දෙනවා. රටේමය රට යන තැන ජනකාන්ත ට්‍රැවල්ස්